හලෝ ළමයි අන්න අද වීඩියෝ එකට යන්න කලින් මට තෑන්ක්ස් කරන්න තියෙනවා. අන්න මට සති දෙකක් තුනක් අතර කාලයක් ඇතුළත මට 1k සබ්ස්ක්‍රයිබර්ස්ලා ඔයාලා අරගෙන දුන්නා. මම සබ්ස්ක්‍රයිබර්ස්ලා කියලා කියන්නේ කැමතිද? ඒ කියන්නේ Life with Tweet YouTube channel එකට එකතු වෙච්ච හැමෝටම ගොඩාක් ආදරෙයි. ඒ වගේම තාමත් එකතු වෙච්ච නැති කවුරු හරි ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් මං ඉල්ලනවා. එහෙමනම් අද අපි යමු වීඩියෝ එකකට. අද මේ වීඩියෝ එක දාන්නේ මං ගොඩාක් කාලයකට පස්සේ, ඒ කියන්නේ ලොකු බිසි පීරියඩ් එකකට පස්සේ තමයි අද මට ෆ්‍රී එකක් හම්බුණා. ඉතින් ඔයාලා මට මතක් වුණා. අද ගොඩක් ගෑල්මට වටින වීඩියෝ එකක් වෙයි. ඒ කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක අනුව කෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් තියෙන්නේ. ටිකක් දිග ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේන්ලි එයා අහලා තියෙන්නේ කොහොමද ගෑල්ලමෙක් ඉදිරියට පළවෙනි පාරට රටකට යනවා නම් මොනවද යාට එන්න පුළුවන් චැලෙන්ජර්ස්, ඒ වගේ පොඩි දේවල් ටිකක් දැනගන්න. එතකොට මේ මමත් ඒ කියන්නේ අපි ටුවර්ස් යනවා වගේ නෙමෙයි ජොබ් එකකට යද්දි. එතකොට මම අර ඔක්කොම ගැන ඕවරෝල් කියන්නේ නැතුව, ඒ කියන්නේ රටෙන් රටට ඒක ඩිපෙන්ඩ් වෙනවා. එතකොට මම අද හිතුවා කටාර් කියන රට කොයි වගේද, ඔයාලට ගියාට පස්සේ මොන වගේ වෙල්කම් එකක් දේ රටෙන් ලැබෙන්නේ, ඒ රටේ මිනිස්සු කොයි වගේද, ඒ කියන්නේ එහෙ ජීවත් වෙන අය කොයි වගේද, මට දැනෙච්ච දේවල් ටික මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඒ වගේම ආයෙ මතක් කරනවා subscribe කරේ නැත්නම් දුවල ගිහිල්ලා subscribe කරලා එන්න. Okay, let's go. හරි, පළවෙනියටම ඒ කියන්නේ මේ රට ඒ කියන්නේ කටාර් කියන එක කොහොමද කියලා තේරෙන්න අපි තව රටකට ගිහිල්ලා තියෙන්න ඕනේ. එතකොට තේරෙනවා ඒ කියන්නේ මොනවාද මේ වල ලැබෙන වෙනස කියලා. ඒ කියන්නේ මම මේ වෙද්දී ඉන්නේ වෙන රටකට ඇවිල්ලා මම මේ වීඩියෝ කරනවා. මම ඒක ගැන අප්ඩේට් එකක් දෙන්නම් ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී. කොහොම හරි කටාර් කියන එකේ කියන්නේ මට විශේෂත්වය දැනුනේ රටකට කියන්නේ අපි ඕනම රටකට ගියාම හරිද, ඒ කියන්නේ ජොබ් එකකට යද්දි අපිට මොනවද කරන්නනේ කරන්න ටික ඔක්කොම කරන්න වෙනවානේ. ඒ කියන්නේ අපි ලෑන්ඩ් කරපු ගමන් කොයි හරි රටකට හොයාගෙන යන්න ඕනේ. පාරවල් හොයාගෙන ගිහිල්ලා ඉමිග්‍රේෂන් එකට යන්න ඕනේ. ඉමිග්‍රේෂන් ක්ලියර් කරගන්න. ඊට පස්සේ අපි යන්න ඕන හොයාගෙන අපේ ලගේජ් තියෙන හරියටම ඒ බෙල්ට් එක හොයාගෙන ගිහිල්ලා ලගේජ් ටික ගන්න ඕනේ. ඒක ට්‍රොලි එකක දාගන්න ඕනේ. කවුරු හරි අපිව ගන්න ඇවිල්ලා ඉන්නවා නම් හොඳයි. ගන්න ඇවිල්ලා නැත්නම් අපි ටැක්සියක් බුක් කරගෙන හරියම තැනට හොයාගෙන ලොකේෂන් එක යන්න ඕනේ. සිම් ගන්න ඕනේ. බ්ලා 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 ප්‍රශ්න ගොඩයි. හැබැයි මෙහෙට ආව ගමන් අර ලැබෙන වෝම් වෙල්කම් එක මාර වටිනවා. ඒ කියන්නේ මට පර්සනලි හොඳයි මම මේ ඔක්කොම ගැන කියන්න දන්නේ මට දැනෙච්ච දේ. ඒ කියන්නේ අපි තනි වෙලා කියලා දැනුනේ නැහැ මට. මට කියන්නේ ලෑන්ඩ් කරපු ගමන්ම මගේ ඔළුව දන්නවා දැන් මෙයාලා මේල් එකක් කරලා තියෙන මට යන්න තියෙන්නේ මේ අල්මහ සර්විස් එකට කියන්නේ මට ඒක ඔළුවේ තිබ්බම මට කිසිම මම තනි වෙලා වගේ ෆීලින් එකක් මට ආවේ නැහැ. නිකන් මම දන්නවා අම්මා කියන්නේ දැන් හිතනකො අපි ක්ලාස් ගිහිල්ලා එද්දී අපි බස් එකෙන් බහිද්දිම අම්මා ඉන්නවා කියලා දන්නවනම් අපි කලින් බයක් නැහැ. අපි දන්නවා අම්මා ඉන්නවා කියලා. ඒ වගේ තමයි මෙහෙට ආවම මට බයක් දැනුන්නේ නැහැ. සාමාන්‍ය බයක් දැනෙනවනේ. ස්පෙෂලි ගර්ල් කෙනෙක්ට අබෙනම දන්නේ නැති රටකට ගිහිල්ලා. ඒතර ඒ බය මට දැනුනේ නැහැ. නැත්තේ මට හිතෙන්නේ අර යාලා මේල් එක ඔක්කොම එහෙම නෝ යාලා සමනේ මේල් එකක් දාලා මෙහෙම කරන්න මෙහෙම. ඒතර මට දැන් දන්නවා මම අල්මහ සර්විස් එකට යන්න තියෙන්නේ කියලා. කොහොම හරි එතරට ගිහිල්ලා ඒකෙත් ලොකු දෙයක් කරන්න තිබ්බේ නැහැ. එතකොටත් මම දන්නවා දැන් මාව මෙයාලව ගිහිල්ලා මාව ඇකොමඩේෂන් එකට බස්සනවා. මම මේ දන්නේ නැති රටක නැත්තම් අපි හිතන්නකෝ රටකට ආව මම කොහොමද යන්නේ, මම කොහොමද සල්ලි දෙන්නේ, අපිට හුරු නෑනේ කෑෂ්. ඒතර කොහොමද මම සල්ලි දෙන්නේ, කොහොමද මම ඒක කරන්නේ බ්ලා බ්ලා ඔළුවේ මේකේ හැම එකක් උන්නේ නෑ මට. එහෙනම් මම දන්නවා දැන් මෙයාලා මාව ගිහිල්ලා බස්සනවා. ඒකට මම සල්ලි දෙන්න දෙයක් නෑ. ඒක යාළුවෝ ඔක්කොම arrange කරලා තියෙන්නේ. එහෙම කියලා දැනගත්තා. කුමාරි ගෙදරට ගියාට පස්සේ ඒ කියන්නේ අර කෑලි හොයන්න ඒ කියන්නේ අරකට එහෙට යන්න මේකට ලොන්ඩ්‍රි වලට අතන්ට එන්නේ. එහෙම එකක් තියෙන්නේ නැහැ නේ ගේ ඇතුලේ. ඒ ඔක්කොම ෆැසිලිටිස් ටික මට දීලා තිබ්බා. මට දෙමේ අපි ඔක්කොම ඒ කියන්නේ ගෙදර ඇතුලේ ඉන්න ඒ ඔක්කොටම ඒ ෆැසිලිටිස් ටික තියෙනවා. එතකොට ඒකට බය වෙන දෙයක් තිබ්බෙත් නැහැ. ඒ කියන්නේ කොටින්ම කතා කරොත් දැන් ගෑල් ළමයි මං කියන්නේ එහෙම එළියට යන්න ඕනේ. හරියට යාලා
ජීවිතයෙන් ඉගෙන ගන්න. මොකටම මම උදාහරණයක් දුන්නා. අපේ අම්මා මට කුළු බඩු ටික ඒවා දුන්නේ මේ කඩෙන් අරගෙන අර පැකට් කරපුවා. මම මෙහෙම කරාට මම දන්නනේ නම මම අපේ අම්මා දුන්නේ ගෙදර හදලා. ඉතින් අම්මලාගේ හැටි ඉතින් මං කිව්වා මට පොඩි අක්කා කෙනෙක් කිව්වා එහේ ඉන්න මේ ලුකුවට අරන් එන්න එපා. මොකද ඔයා විතරනේ කන්නේ. ඒක චුට්ටක් අරන් එන්නේ. ඇති ඔයාලා අවුරුද්දටම සමහරක් ඉතින් අහන්නේ නැහැ. ඉතින් අපේ අම්මට කිව්වට ඇහුවේ නැහැ. කොහමද ගෙදර හදලා බෑග් වල දාලා දුන්නා. ඔක්කොම එක පාට වට ඒකවත් අතරතරේ අඳුරගන්න පුළුවන් මයින්ඩ් එක නෙමෙයි මම වෙන රටකට ආවේ. එතන මම කෝල් කරගෙන තමයි අම්මා මේ මොකද්ද මේ මොකේ මම දන්නවා. සාමාන්‍යයෙන් දන්නවා. මට ඒකවත් හරියට අඳුරගන්න බැරි මයින්ඩ් එක තමයි. හැබැයි මේ වෙද්දී ඒ ඔක්කොම මම දන්නවා. මේ වෙද්දි මට උයන්න පුළුවන්. ඒද්දි මට උයන්න සෝනකට අම්මට කතා කරලා අහනවා අම්මා කොහොමද මේක කරන්නේ කිය ආ තමයි මම හැම වෙලෙම කෝල් එකේ. කියන්නේ එහෙම තමයි සාමාන්‍යයෙන් අපි අඩිය තිබ්බ ගමන් දන්නේ නැති අපි සාමාන්‍යයෙන් මම මාව ගත්ත මම කැම්පස් ගියා. ගෙදර කියන්නේ දොරෙන් එළියට යද්දි අම්මා කවලා සමහරකට මේ ලන්ච් බොක්ස් එකට දාලා දෙනවා. කැව්වේ නැත්තම් මම බඩගින්න යන්නේ. අර එහෙම හිටපු මට එහෙට ගියාම ඒක හරි කියන්නේ අමාරුයි ටිකක්. ඒ කියන්නේ ඒත් ගෑල්ලමක් විදිහට මේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි අපි කොහොමද බිල්ඩ් අප් වෙන්නේ කියන එක දැනගන්න මම කියන්නේ ගෙදරින් එළියට අඩියක් දෙනවා. ස්පෙෂලි මට ඒ එක්ස්පීරියන්ස් එක ආවේ නැහැ මේ. මොකද මම බෝඩ් එකලවත් හිටියේ නැහැ යුනිවර්සිටි එකේ. සාමාන්‍ය බෝඩ් වුණාමත් ඒ ළමයින්ටත් ඒ වෙනස දන්නවනේ කොහොමද අපි දැන් ගෙදරින් එළියට එන්න ඕනේ. කොළඹ නවතින්න ඕනේ. කොළඹ විතරක් නෙමෙයි මම කියන්නේ නවතින්න ඕනේ. ඊට පස්සේ ටික කැම ටික හදියට හදා ගන්න ඕනේ. ඒ වගේ මට තිබ්බේ නැති එක්ස්පීරියන්ස් එකක් මම ගත්තේ පිටරටකට ආවට පස්සේ. ඒකත් මම තනියම ආවේ. ඒ කියන්නේ මට ළඟ කවුරුවත් නැහැ. මගේ රූම්මේට් ලංකාවේ නෙමෙයිනේ. එතකොට මම දන්නේ නැහැ. කියන්නේ ස්පෙෂලි මාව වැටුනේ තනිකර. කියන අපේ මගේ විලායකේ හිටියේ ටුනීෂියා ඇල්ජීරියා කියන රටවල් දෙකේ තමයි ඔක්කොමල්ලා මම නෑ. එක්කෙනෙක් හිටියේ නේපාල්. එයා විතර ඒෂියන් කන්ට්‍රි එකක හිටියේ. ඊටු ඔක්කොම ඇරබික් අය. ඉතින් අමාරුයි ඇඩැප්ට් වෙන්න. ඒක මම කියන්නම් ඉස්සරහට කොහොමද යාළගේ කියන්නේ කොහොමද අපිට ඒකට තමයි අපි කතා කරන්නේ මල්ටි කල්චරල් එන්වයරන්මන්ට් එකක. අපි ඉන්ටර්විව් එකකට කිව්වට හරියන්නේ නැහැ මේ මල්ටි කල්චරල් එන්වයරන්මන්ට් එකක අපිට පුළුවන් ඇඩැප්ට් වෙන්න කියලා. හැබැයි ඇත්තටම ඇඩැප්ට් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනි ඒ වගේ රටකට ගියොත්. මට ආපු පළවෙනි චැලෙන්ජ් එක තමයි ඒක. ඒක මොකද මගේ රූම්මේට් ටුනීෂියා. අපි දෙන්නගේ කියන්නේ සම්පූර්ණයෙන්ම දේවල් අනිත් පැත්ත වෙනස්. ඒ කියන්නේ ගොඩාක් වෙනස්. ඒ දේවල් හිතන පතන විදියද කරන කියන දේවල්ද හැමදේම වෙනස්. ඒ කියන්නේ මම රූම් එකට ඇතුල් වෙච්ච ගමන් කාමරේ empty. ඒ කියන්නේ ගර්ල් කෙනෙක් නිදාගෙන හිටියා. කාමරේ empty. මම බලුවා කිසිම බඩුවක් නැති වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ වොෂ් රූම් එකේ ෆේස් වොෂ් එකක්වත් නැහැ. මිරර් ටේබල් එකේ අර අපි සාමාන්‍ය මේකප් යූස් කරන්නේ එහෙම එකක්වත් නැහැ. මම බලුවා ටිකකින් තමයි තේරුනේ ඔක්කොම පැක් කරලා ඇතුලේ දාන එක. ඒ කියන්නේ ලොකර්ස් වල තමයි ඔක්කොම දේවල් තියෙන්නේ. බෑග් වලට දාලා ඔක්කොම ඇතුලේ. මම දන්නේ නැති කාල්ස් එකද ඉගර්ගේ හැටිද කියලා. අල්මාරියත් එහෙමයි. අපි කවර්ඩ් එකක් තියෙනවානේ දෙන්නට දෙපැත්ත දෙකක්. එකම කවර්ඩ් එකේ දෙපැත්ත. දුමුත් ඔක්කොම බෑග් වලට දාලායි හැංගර්ස් වලට දාලා ඔක්කොම ඇතුලේ. මොකද ෂූ එකක්වත් නැද්ද එළියේ? නෑ ඒත් නෑ. ඒකත් ඇතුලේ දාලා මම දන්නේ නැති යාළුවගේ කාල්ස් එකද කියලා. ඊපස්සේ මටත් ඉතින් ඒ විදිහට හැඩ ගැහෙනවා. මට ඉතින් අර පිස්සා වගේ ඔක්කො පිස්සක් වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ඉතින් මිරර් ටේබල් එකක් තියන්නේ එකටනේ. අපේ ෆවුන්ඩේෂන් අර මේවා ටික තියන්න. මොකද අස්සේ දාගත්තමයි හරි අපි හදිස්සියේ දුවද්දි අපිට ඔක්කොම අර අස්සෙන් ඇදලා අරන් තමයි කරන්න වෙන්නේ. ඉතින් ඒතනදී සමහරක් වෙලාවට එයා වැඩට යන වෙලාවට මම නිදි. මම වැඩට යන වෙලාවට එයා නිදි. ඔයාලා හිතන්න එතකොට අර අස්සේ බෑග්ස් වලට දාලා තියෙද්දි මම නිදි අස්සේ අරයට අර ඔක්කොම බෑග් පොලිතින් සද්දේ බ්ලා 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 ඒ ඔක්කොම ඇද ගද්දි මට හරියම ඩිස්ටර්බ් සවරගෙන නින්ද මට එහෙම පොඩි සද්දයක් වුණත් ඇහැරෙන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එයා එහෙම කරනවා මට හරිය අමාරුයි. ඉතින් මොනවා කරන්නද ගහ ගන්නද මරා ගන්නද දැනේ ඉවස ගන්න වෙනවා. එක දවසක් නම් මම බැරි මතන කිව්වා මේ එක දවසක් කබඩ් එකට මම මාර නිදිමතේ මම නයිට් ෂිෆ්ට් එකක් කරලා ඇවිල්ලා මං හිතන්නේ මේ නිදා ගන්න ගිය ගමන් මොනවාද shopping කරලත් දාන්නේ නැහැ. ඒ bags ඔක්කොම එකින් එකට ඇදලා බලනවද මන් දන්නේ නැහැ. මට පේන්නේ නැහනේ.
ඒ ඔක්කොම ටික කබඩ් එකට දානවා එකින් එකට ඒ පොලිතින් සබ්දෙත් එක්ක ඕඩ දරා ගන්න බෑ. ඊට පස්සේ මම එදා එහෙම ඉවසන් ඉඳලා හවසට ගිහලා කිව්වා යාට හරි පොලයිට්ලි පොඩ්ඩක් මෙහෙම කරන්න එපා කියලා. එතකොට මට කිව්වා ඉතින් ඔයත් කරනවනේ සමහර වෙලාවට. of course yes එකක් කරන්න වෙනවා. ඒ කියන්නේ of course එක බෑග් එකක් අරගෙන දාන්න වෙනවා කබඩ් එකට. එකකින් අරගෙන ගන්න වෙනවා. ඒක කමක් නෑ. අර විනාඩියක් දෙකක් කරු සද්දේදී හරි අමාරුයිනේ මිනිස්සුන්ට. අර ඒ වගේ දේවල් වෙනවා ඒ රූම් එක ෂෙයා කරගන්න නිසා. අපිට තනි රූම් එකක් දෙනවා නම් ඕක ලොකු ඉෂුව එකක් වෙන්නේ. තව එක්සාම්පල් එකක් ගත්තොත් මම කියවන අර නේපාල් ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා. ඇත්තටම මම එයා කියනකම් ඒ දේ දැනගෙන හිටියේ නැහැ. ඔයාලා දන්නවද නැද්ද අපි අන්නම වාඩිනම් අර කකුලක් පිට කකුලක් දානවානේ. ඒතර ඒ දාන එකේ අපේ සෝල් එක ෂූ එකේ සෝල් එක හරි අපි කකුලේ අඩිය හරි එයාලගේ පැත්තට හැරිලා තියෙනවා නම් ඒකෙන් මීන් කරන්නේ එයාලට ඉන්සල්ට් කරනවා වගේ එකක්ලු එයාලා මීන් කරනවා. මම ඒ අල්ලපු රටේ ඉඳලා එයා ඇමරිකලා තියෙන ඉන්දියන් බොයි කෙනෙක්ව. එතකොට මම අල්ලපු රටේ ඉඳලා මම එහෙම දෙයක් ඇත්තටම ඔයාලා දැනගෙන හිටනම් කමෙන්ට් එකක් දාන්න දැනගෙන හිටියකට මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. මේ කුමාරි එහෙම එකක් තියනවලු. කොහොම හරි ඔය ගෙදර ඇරබික් ගර්ල් කෙනෙකුයි මෙයයි හැම වෙලේම වලියක්. මං මෙයා එයාගේ පර්සනැලිටි එක මාරයි නේපාල් ගර්ල්ගේ කනේ කාවත් she doesn't care about anyone කාවත් ගණන් ගන්න නැහැ. කොහොමද ඊගෙදර කතා කරන්නේ මාත් එක විතරයි. maybe එයා අර ඒෂියන්ස්ලට කැමති අරගලන්ට අකමැතිද කියලා මම දන්නේ නැහැ. ඒතර මම දවසක් ඇහුවා දැන් ඔය වලිය දැන් වලියන් එක හේතුවට මම මොකද්ද පළවෙනි රීසන් එක ඔයද නම් තරහ වෙන්නේ කියලා. හේතුව තමයි අරක ඒ ගර්ල් කකුල අපිට කකුලක් දාගෙන හිටියලු ඒ කකුලේ සෝල් එක මේ අරක පැත්තට හැරිලා තිබ්බලු. කොහරි ඒක කියද්දි මමත් හිටියේ කකුල අපිට කකුලක් දාගෙන. ඉතින් අපි සාමාන්‍යයෙන් කකුල අපිට කකුලක් දැම්මම අර කකුල වනවන ඉන්නවනේ. එතකොට ඉතින් සෝල් එක කොහේ යනවද කියලා අතර මම නම් හිමි හිතන්නේ නැහැ. අතර හිතන්න වෙලාවකුත් නැහැ. හිතන්නේ නැහැ. ඉතින් කොහරි ඒ කියද්දි මම හිතුවා මගේ කකුලත් ඒව තමයි තියෙනවා හිමීට බිමට දැම්මා. මම හිතුවා ඒවත් මෙහි ප්‍රශ්න නේද මිනිස්සුන්ට කියලා. ඒ කියන්නේ that's what we call multicultural environment and you need to adapt into that. Not need to, you have to adapt. Okay? කියන්නේ අපි කටින් කියලා හරියන්නේ නැහැ මට multicultural environment එකකට හැදගැහෙන්න පුළුවන් කියලා. අපිට ඒ හැම දෙයකටම adjust වෙන්න වෙනවා, adapt වෙන්න වෙනවා. එහෙම කටියත් එක වර්ක් කරනවා. නැත්නම් ඉතින් තමන්ගේ රටේම ඉඳලා ඒක කරගන්න ඕනේ. හැබැයි හදිසියත් රටකට යන්න හිතාගෙන ඉන්න නම් අනිවාර්යෙන් මේ දේවල් වලට ඇඩැප්ට් වෙන්න, ඒවට රෙස්පෙක්ට් කරන්න අපි පුළුවන් වෙන්න ඕනේ. තව එකක් තමයි දැන් මේ නේපාල් ඒෂියන් එක්කෙනෙක්ගේ තියෙන ප්‍රශ්නය. ඒ වගේම ටුනීෂියා, ඇල්ජීරියා වගේ ඇරබික් කට්ටියට තියෙන දේ තමයි අපි ක්ලීන් කරගන්න ඕනනේ. ඒ කියන්නේ අපි සතියට පාරක් කට්ටිය බෙදාගෙන මේ ගෙදර ක්ලීන් කරන්න ඕනේ, ඉන්ස්පෙක්ට් කරන්න එනවා ඒ කට්ටියක්. ඒ වෙද්දී අපි ගෙවල් ලස්සනට තියාගෙන ඉන්න ඕනේ. නැත්තම් බෑ නැත්තම් මේ කොහොම හරි ටුනීෂියන් අයගේ දෙයක් තියෙනවා. එයාලා මොප් එක යූස් කරන්නේ නැහැ. අපිට විනාඩි 2යි යන්නේ ඇත්තටම මේ අර බාස්කට් එක ගෙනාවා මොප් කරන්න. සමහර විනාඩි 2-3ක් ඇතුළත ඇත්තටම මට නම් පුළුවන් සාලේ ටින් ටින් ගාලා මේ පාර අපි පළවෙනි පාර අතු ගන්නවා. ඊට පස්සේ මොප් කරගෙන යනවා. එයාලා ඒක කරන්නේ නැහැ. මොප් එක යූස් කරන්නේ නැහැ. එයාලා යූස් කරන්නේ වයිප් එක. වයිප් එකෙන් තමයි එයාලා මේ ටයිල් එක ක්ලීන් කරන්නේ. මම දන්නේ මට දැන් දෙතුන් පාරම දැවක ප්‍රශ්නේ ඇයි මියා මේක යූස් කරන්නේ පැය ගාණක් යනවා. පැය ගාණක් යන එකට අමතරව ඔයාලා දන්නද? එයාලා කරන්නේ පළවෙනිම ස්ටෙප් එක මේ වතුර එකක් හරි වතුර එකකට සබන් හරි මොන හරි එයාලගේ තියෙන මොකක් හරි එකක් දාලා ගෙදරට ඒ වතුර එක දානවා. දාලා වයිප් එකෙන් තමයි අර ටයිල් එක ක්ලීන් කරන්නේ. ඊවල හිතන කරන්ට් ආයෙත් මට එන බය හිතුණා පළවෙනි දවසේ දකිද්දි මොකද්ද මේ කරන්නේ කියලා. ඒ කියන්නේ මේ බය කරන්ට් වයරොත් තියෙන අපිට බයයි නැත්තරම ගෙදරට වතුර එකක් සික්කුණාම අපි ඒත් බයයිනේ. එයාලගේ ඒක තමයි. ඉතින් මම ඇහුවා දවසක් බලන්න බැරිවද. ඉතින් මොප් එකකින් කරන්න පුළුවන්නේ පොඩි වෙලාවනේ යන්නේ. පුළුවන් නඩ යූස් කර. නෑ ඒක අපේ කල්චර් එකට අදාළ නැහැලු. අපේ කල්චර් එක තමයිලු වයිප් එකෙන් ක්ලීන් කරන එක. අපි මොප් එක යූස් කරන්නේ නැලු. අපේ අපි යූස් කරන්නේම නැහැ. කල්චර් එක කියලා තමයි කිව්වේ. යාළුවගේ කල්චර් එකේ යාළුවා යූස් කරන්නේ නැහැ කියලා. මම ඕකේ. දවසක් කවරි ටුනිෂියන් ගර්ල් මමයි දවසක් හරි අපි දෙන ක්ලීන් කරමු කියලා කතා වෙලා. දැන් එයා අරක
අර මේ වයිප් එකෙන් පළවෙනි පාර වතුර එක දාලා ඊට පස්සේ වයිප් එකෙන් ක්ලීන් කරලා ආයෙ වයිප් කරලා ඊට පස්සේ ආයෙ රෙදි කෑල්ල කියන අර මේ අර වන්දර රෙදි කෑල්ලක ක්ලීන් කරන එකක් පොළවට දාලා ඒකට අර වයිප් එක දාන වයිප් එක උඩින් තියලා රෙද්ද වයිප් එක වැහෙන විදිහට දාලා ඊට පස්සේ ආයෙ කරන්නේ ෆෝර්ත් ස්ටෙප් එක විදිහට ඒ පොළව තනිකර වයිප් කරනවා අර තෙත ටික යන්න. සමහර අපි ඒව නෙවිනේ යන්නේ ගෙදර අතු ගෑවා මොප් කරගෙන ගියා AC එක ඔන් කරලා තිබ්බම ගෙදර අර වතුර ටික හිඳිලා. එහෙමනේ වෙන්නේ. ඒ ළමයා ඒක කරද්දි මම අනිත් ටික කරන්න කියලා මම ඔක්කොම ගෙදර අර ටික වයිප් කරලා කිචන් එකත් මට එහෙනම් කරන්න කියලා කිව්වා මම අර ළමයා අරක කරන් හිතලා පරක් වෙනව නෙමෙයි ආලඩ ඉතින් ඒකට වෙලා මට අර ඔක්කොම කරන්න උනා. එයා අරක කරව නිසා ඉස්සරකට ඒ කල්ස් එකලු. එයා එහෙම තමයි කියන්නේ අපේ රූම් එක අපි ක්ලීන් කරද්දිත් එයා එහෙම තමයි කරන්නේ. වතුර එකක් දානවා මට බයයි මගේ ෂූස් එහෙම තියෙනවා. ඇයි ඊවට වතුර යනවා. මම ඒ දිහා බලගලාට අර යකන්නට ආගෙන තමයි දැන් අපි එහෙම නෙමෙයි විනාඩි 5න් අපිට රූම් එක ක්ලීන් කරන්න පුළුවන් නේ. එයා එහෙම තමයි. So you have to accept that. කියවගෙන එහෙම කරගෙන වැඩක් නැහැ. ඒක ඉතින් එහෙම අපි accept කරන්න වෙනවා. යාලත් එක්ක ඉන්නවා නම් ඉන්න ඕනේ නම් work කරන්න ඕන නම් එහෙම කරන්න වෙනවා. මොකද ඇරබික් මිනිස්සු ගොඩක් ඉන්නේ රටවල් වල. ඒ නිසා ඒක එකක්. හරිද? ඒ වගේම මම රට ගැන කතා කරොත් ඇත්තටම අනිත් රටවල් වල සාපේක්ෂව පුදුම හොඳ පුදුම නිදහස් රටක් ඒක ඇත්තටම. ඒ කියන්නේ අපිට පොඩි කාලේ ඉඳන්ම අයිඩියා එකක් තිබ්බ ඇරබික් කන්ට්‍රි එකක් කිව්වම මේ සාමාන්‍යයෙන් මම මේ පොඩි කාලේ ඉඳන් අපි හැමතිස්සෙම සෞදි නේද? ගෘහ සේවිකා බෑර්තු කිව්ව අපි ටීවී එක ඇද්දාගින්නේ. ඒතර ඒ කාලේ ওই ප්‍රශ්න වුණානේ අර කකුලට ඇන ගහලා මිනිස්සුන්ට වද දීලා වගේ ඔළුවේ තිබ්බ. ඒතර මටත් ඒ කාලේ නම් තිබ්බ නිකන් ඇරබික් කන්ට්‍රි එකක් වම වද දෙනවා රටක් වෙන්නේ නැති. එහෙමයි කියලා අපේ ඔළුවේ තියෙන සම්නේ. එහෙමනේ තියෙන්නේ. හැබැයි එහෙම නැහැ. කටාර් කියන රට පුදුම තරම් නිදහස් පුදුම තරම් හොඳ රටක් ඇත්තටම. මට කියන්න තේරෙන්නේ නැහැ. මිනිස්සු ගත්තත් කිසිම කරදරයක් ඇඟේ වැදෙන්නවත් එන්නේ නැහැ. ට්‍රේන් එකක ගියත් පිරිමි ළමයිට යන්න එක තියෙනවා. ගෑනු අයට යන ෆැමිලි කියලා එකක් තියෙනවා. ෆැමිලි ඇන්ඩ් ස්ටෑන්ඩඩ්. ස්ටෑන්ඩඩ් එක බොයිස්ලට. ෆැමිලි එක ගර්ල්ස්ලට විතරක් නෙමෙයි. if you are married then you can use that. okay? කියන්නේ අර ෆැමිලි කියන එකේ අම්මලා තාත්තා පුතා ඔක්කොටම යන්න පුළුවන්. ගෑනු පිරිමි ભેදකින් තොරව. නමුත් කියන්නේ හස්බන්ඩ්ට විතරක් නගින්න බෑ. හස්බන්ඩ්ුයි වයිෆුයි එකට ඉන්නවා. වයිෆ්ට පුළුවන් හස්බන්ඩ් එක්කන් එකට යන්න. හැබැයි යාගේ කියන්නේ ඒ බෝයිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි වයිෆ් හරි කවුරුරේ ඉන්න ඕනේ. එහෙමනම් ෆැමිලි එක යන්න පුළුවන්. නැත්තම් පිරිමි එක්කලා තනියෙන් නම් ඉන්නේ අනිවාර්යෙන් කරකට යන්න ඕනේ. කවුරුත් ඇඟේ වැදෙන්නවත් අතවල් වලින් අල්ලන්න මොනවද ලංකාවේ කියන එකක්වත් එහෙ වෙන්නේ නැහැ. ඉච්චරකට සේෆ්. රෑ 12ට පාරි ගියත් කිසි ප්‍රශ්නයක් නැත්තරම අපි එහෙම ඇවිල්ලා තියෙනවා මේ රෑ 12ට කවුරුත් නැහැ පාරේ. ඒ කියලා කිසි බයක් නැහැ. ඉච්චරකට සේෆ් රටක්. ඒ වගේම එහෙ තියෙනවා කල්ස් එකක් මේ අපිට ෆ්‍රී දවසක් තියෙනවා කියනකො මේ මහන්සිය ගෙදර නිදා ගන්න හිතනවා. ඒත් එහෙ තියෙනවා going outside කියලා. ඒක හැමෝම කියනවා යන්න එළියට කියලා. කියන්නේ ගෙදර ඉන්නවා නිකන් අපි කොනේ වගේ යාළුවෙක්වත් නැහැ වගේ ඉන්න එකක් එන්නේ. අපි කොහොම හරි එහෙ තියෙන කොහෙට හරි යනවා ගිහලා එක්ස්ප්ලෝර් කරනවා බලනවා. එහෙම තමයි මේ කල්චර් එක හැදිලා තියෙන්නේ. කියන හැම වෙලේම ෆ්‍රී එකක් හම් වෙනකොට අපි එළියට යනවා. ලස්සනට ඇඳගෙන හැමෝම. ඇත්තටම හරිම ලස්සනයි. මෙහා එළියට යද්දි ස්පෙෂලි ටුනීෂියන් අයම හරි ලස්සනයි යාලා. ඇරබික් අය හරි ලස්සනයි. යාලා හරි ලස්සනට අඳිනවා. ලස්සනට එළියට යනවා. ඔක්කොම අල්ලා. හරි පිළිවෙලයි. ඒ වගේම තමයි කොස්මැටික්ස් අරම ජාති ගත්තත් සමහර එක රටවල හොඳම බඩුත් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඩුප්ලිකේට් ඒවත් තියෙනවනේ. හැබැයි මෙහෙ එහෙම නැහැ. මේ හරි සීමිත කඩ ටිකක් තියෙන්නේ. නමුත් හරි ලොකුයි ඒවා. ඒවල තියෙන්නේ එකයි. ඒක ඔරිජිනල්. ඇත්තටම ඔරිජිනල්. ගොඩක් වෙලාවට ඒක ඔරිජිනල්. ඒ අතින් ගත්තත් ඇත්තටම හරි හොඳ රටක්. හොඳම රටක්. කිසි කරදරයක් නැති මිනිස්සු හරිම හොඳ රටක් ඇත්තටම කටාර් කියලා කියන්නේ. ඔයාලට කිසි බය වෙන දෙයක් නැහැ.
ඒ වගේම අර මේ ඒක මට දැනෙන්න අර ඒ පහසුව දැනෙන්න එකක් හේතුවක් අපි කටායාවේ මම ආව නිසා يعني දැන් වෙන රටකට ගියාම අපිට ට්‍රාන්ස්පෝර්ට් එකම හොයාගන්න නැත්නම් ජොබ් එකට යද්දි උදේට බස් එකේ යන්න වෙයි. එද්දිතර බස් වල එන්න වෙයි. මොකද ඔෆිස් ටයිම් එකට ඕනම රටක ඇත්තටම ඒ වෙලාවට බිසි. අපිට හිටගෙන යන්න වෙනවා එහෙමනේ. හැබැයි මෙහෙ එහෙම උනේ නැහැ. කිසිම කරදරයක් නැහැනේ. මම එළියට වාසිද්දි කියන අපිට නිකන් නෝමල් ගමනක් යනවා නම් ෂටල් බස් එකේ ගියා. ආයේ එද්දි සමහරකට මෙට්‍රෝ එකේ තියෙන ෂටල් බස් එක නවත්තලා ඒකේ ආවා. වැඩට යද්දි අපිට බස් එක ට්‍රාන්ස්පෝර්ට් එක දෙනවා. අර ඒ වගේ ගොඩාක් ෆැසිලිටිස් තිබ්බ නිසා සමහරක් විට ඒ දේ දැනෙන්නත් පුළුවන්. අර සාමාන්‍ය කටාර වැඩ කරන කෙනෙක්ට වඩා අපිට ඒ දේ දැනෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. නමුත් ඕවරෝල් ගත්තොත් ඇත්තටම හොඳ රටක්. කිසි බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම ස්පෙෂලි අපි ගෑල් ළමයි ගැන කතා කරොත් මෙහෙදී කියන්නේ ගෑල් ළමෙක්ට කොහොමද තියෙන සේෆ්ටිනස් එක කියලා කතා කරොත් වර්ක් ප්ලේස් එක ඇතුලේ නම් ඉතින් තමන් දැනගන්න ඕනේ. ඒ තමන්ගේ ස්ටේටස් එක මේන්ටේන් කරන්න තමන් මොකටද ආවේ කියන එක ඔළුවේ තියෙනවා නම් තමන් මොනවද කරන්න ඕනි කියන එක ඔළුවේ තියෙනවා නම් ඇත්තටම මොකද එක එක්කෙනාගේ පර්පස් එක වෙනස්. දැන් මගේ යාළුවට ඇත්තට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියේ නෑ. ඉතින් මෙහෙ ඇවිල්ලා හොයාගත්තා. ඒ වගේ කාටර ඉන්නවා නම් ඒ විදියට තමන්ගේ ගෞරවත්වය ආරක්ෂා වෙන විදිහට ඉන්න පුළුවන් නම් ඇත්තටම මෙහෙ ඕන තැනක ඕන විදිහකට ඉන්න පුළුවන්. හැබැයි ලොකුකම දාගෙන එහෙමනම් මෙහෙ ඉන්න බෑ. මොකද තනියමනේ අපි ඉන්නේ. එතකොට පුළුවන් තරම් හැමෝටම උදව්වක් කරගෙන මම වගේ නම් මං හරි ආසයි මොන හරි දෙයක් රස කෑමක් හදවම මගේ යාළුවන්ට එන්න කියලා කන්න දෙන්න. මොකද එයාලා ඒ කමෙන්ට් එක දෙද්දි මට හරි ආසයි. මේ ඒතකොට මම එහෙම කරනවා. ඒක නිසා අර හැමෝම ආදරය කරන චරිතයක් වෙන්න. එතකොට ඕන තැනක ඉන්න පුළුවන්. ඕනම තැනක ඔයාලට හරි ලස්සනට ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ලෝකෙ කොහෙන් කොහොම අපි ආවත් එක එක මිනිස්සු හම්බ වෙනවානේ. එක එක්කෙනාට තියෙන එක එක මයින්ඩ්සෙට්. ස්පෙෂලි දැන් ගර්ල් කෙනෙක් රටකට ආවම ඕනම જાතියක රික්වෙස්ට් එකක් එන්න පුළුවන් ඒ ගර්ල්ට. පොසිටිව් වෙන්නත් පුළුවන්, නෙගටිව් වෙන්නත් පුළුවන්. එහෙනම් Tamanට ඒක ඇෆෙක්ට් වෙන්නත් පුළුවන් බෑඩ්ලි. තව හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ අදාළ කෙනා දැනගන්න ඕනේ හැම වෙලේම ඔළුවේ තියෙනවනේ මම මොකද්ද මේ කරන්නේ, මම මොකටද මේ ආවේ. ඒක ඔළුවේ තියෙනවා නම් ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට ඕනම රටක ඉන්න පුළුවන් ඇත්තටම. ඒ කියන්නේ දැන් ටුනීෂියන් අයගේ ඇත්තටම මේ මිනිස්සුන්ගේ මේ ආගමේ හැටියට යාලා කියනවා. ඒ කියන්නේ තමගේ බෝයිට අමතරව එහෙම වෙන කාත් එක්ක හරි එහෙම තියෙන්න බෑ එහෙම කතා. නමුත් සමහරුන්ට ඉන්නවා ඉතින් ಜಾති දෙකම ඉන්නවා. ඒ කියන්නේ කවුරුත් නැහැනේ රටේ අම්මලා තාත්තලා ළඟ නැහැ. හොඳට ඉන්න අය තියෙන සමහරම අපේ ඇකොමඩේෂන් එකේ ඉන්න හරියම ලස්සනයි. එදෙන එයාලව තේරෙන සමහර টপ මොඩලින් එකේ ඉන්නවා මෙයාලා. හැබැයි යා කියනවා මට මොන රික්වෙස්ට් එක ආවත් මම හැමෝටම කියනවා මට ලස්සන බෝයි කෙනෙක් ඉන්නවා. මට වෙන කිසිම කෙනෙක් ඕනේ නැහැ. එහෙම කියලා ඒ වගේ හරි ලස්සනට ජීවත් වෙන අයත් ඉන්නවා. ඉතින් වැරදි කරන අයත් ඉන්නවා. ඒක තමන්ගේ අතේ තියෙන්නේ. ඒ කියන්නේ ඒක අපිට වැරද්දක් වගේ පෙවුනට සාමාන්‍ය පිටින් බලන කෙනෙක්ට. නමුත් එයාට ඉතින් ඇත්තටම දැන් මගේ යාළුවා ගත්තොත් එයාටත් බෝයි කෙනෙක් හිටියේ නැහැ. ඉතින් එයා බෝයි කෙනෙක් හොයාගත්තා ඒ රටේ. දැන් අම්මලාට කියලා හරිම ලස්සනට ඉන්නවා. ඉතින් ඒක පිටින් බලනගෙන සමහරකට හිතෙන්න පුළුවන් මේ ආද රටකට ආවා දැන් කොල්ලෙක් දාගෙන. ඒක ඉතින් ඒක තමන්ගේ අතේ. මම හැම වෙලේම කියන්නේ තමන්ගේ අතේ තියෙන්නේ. මොකද තමන්ගේ සිටුේෂන් එක දන්නේ තමන්. එතකොට තමන් මොනවද කරන්න ඕනේ කියන එක තීරණය කරන්න ඕනේ තමන්. එතකොට හිතන දේවල් කරන්න ගියොත් ඇත්තටම තමන්ගේ රටේ නමත් කාගෙන තමන්ගේ නමත් කාගෙන ඔක්කොම නැති කරගෙන එන්න වෙන්න පුළුවන්. මොකද එක ගර්ල් කෙනෙක් හිටියව නේපාල් අපේ ඇකොමඩේෂන් එකේම මේ හෙයා ස්ට්‍රේට්න එක හැම වෙලේම සාලෙට අපි ඩයිනින් ඒරියා එකට ඇවිල්ලා තමයි යා කරන්නේ. ඉතින් ඒක තියලා කොහොමද සෝෆා එකේ පොඩි තනක් අර හීට් එකට මේව වෙලා තිබුණේ. සමහර ඕක අපි කවුරුහරි ඉන්ෆෝම් කරේ නැත්තම් ඔක්කොටම ගෙවන්න වෙනවා. මම හිතන්නේ රියා 500ක් විතර තමයි මේ දඩයක් තියෙන ලොකු ගාණක් රියා 500ක් කියලා කියන්නේ. කොහොම හරි කවුරු හරි ඉතින් ඉන්ෆෝම් කරලා. එතකොට දැන් අර ගර්ල් හිතුවේ අර නේපාල් එක්කෙනා යාලත් එක්ක තරහයි. එයා තමයි ඉන්ෆෝම් කරලා තියෙන කියලා හරි ලොකු වලියක් ගියා. කුමාරි මේ ළඟදී ඒ වගේම වලියක් යාගේ ස්ටෝර් එකෙත් දාගෙන එයාව ඉන්ට්‍රොඩික් කරලා තිබ්බා. මේ එන්න බැරි කරලා මම හිතන්නේ ඉවරයි. එයාව අයින් කරලා තිබ්බා.
මේ ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඒ කියන්නේ ඒ වගේ රණ්ඩු දාගන්නේ නැතුව හැමෝත් එක්කම හොඳින් ඉන්න පුළුවන් හොඳ චරිතයක් වුණොත් ඇත්තටම ඕනම රටක ඉන්න පුළුවන්. මෙහෙ ස්පෙෂලි කියන්නේ ගොඩක් රික්වෙස්ට් එයි. ගොඩක් එක එක ජාති එක එක මිනිස්සු හම්බ වෙයි. හැබැයි හැම වෙලේම මතක තියාගන්න ඔයා ආවේ මොකටද මොනවද කරන්නේ මොනවද කියන්නේ කොහෙද යන්නේ කියන එක හැම වෙලේම ඔළුවේ තියාගන්න. එතකොට හැමතැනම ඔයාට සේෆ් වෙයි. හැම රටක්ම හැම තැනක්ම ඔයාට සේෆ් තැනක් වෙයි. එහෙම නැත්තම් අර ඒ කියන්නේ අවශ්‍ය කෙනාට අවශ්‍ය විදිහට මුහුණ දෙන්න. මොකද හැම එක්කෙනාටම හොඳම 100%ක් හොඳ වෙන්න ගිහිල්ලා හොඳ මුහුණ පෙන්නන්න ගිහිල්ලා සමහරක් වෙලාවට Tamanට එක ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණය ගන්න ඕනේ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කියන්න ඕනේ. එහෙම නැතිව ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ගොඩක් දුරට. ඒක නිසා තමන්ගේ රෙස්පෙක්ට් එක ස්පෙෂලි ගර්ල් කෙනෙක් තමන්ගේ රෙස්පෙක්ට් එක තියාගෙන ඉන්න පුළුවන් නම් ඕනම තැනක ඉන්න පුළුවන්. ඒ වගේම තමයි කටායාවස් වල මේ QDF එකේ HR එකත් ඇත්තටම හරිම හොඳ කට්ටියක් ඉන්නේ. ලංකාවේ අය හතර දිනකට හරි ආදරෙ මත කරලා ඇත්තටම හොඳ කට්ටියක්. මේ හරිම සපෝටිව් අපිට විතරක් නෙමෙයි හැමෝටම. දැන් ලංකාවේ කියන ස්පෙෂල් එහෙම එකක් නෑ. පොඩි එකක් තියෙනවා ඉතින් ලංකාවේනේ. මේ ඒ වුණත් හැමෝත් එක්කම දැකගෙන හරිම හොඳ ස්ටාෆ් එකක් ඉන්නේ. කියන්නේ ඔයාලට මොන ප්‍රශ්නයක් ආවත් ඔයාලට ගිහින් කියන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. හරිම හොඳ කට්ටියක්ව තමයි දාලා තින්නේ. මම ඇතුළ ගැන කියනට වඩා මම එක වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා කොහොමද මේකේ තියෙන ඩාර්ක් සයිඩ් එක කියලා. ඒක මම පස්සේ කරන්නම්. දැම්මම නැතුව හැම තැනම ඉතින් ඒක තියෙනවානේ. හොඳම දේවල් විතරක් නෙමෙයි අපිට ලැබෙන්නේ. ඒකේ තියෙන ඩාර්ක් සයිඩ් එකකුත් තියෙනවා. ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඒක නිසා එහෙම තමයි ඉතින් වෙන්නේ. ඇත්තටම ඕවරෝල් ගත්තොත් හරිම හොඳ රටක්. කිසිම බය වෙන්න දෙයක් නැහැ. අනිත් ඇරබික් කන්ට්‍රීස් එක ගත්තම ගොඩක් අය මම දැකලා තියෙන කමෙන්ට්ස් එක දාන අපිව හදපු රට එහෙම කියලා. මොකද ස්පෙෂලි කටාර් ගත්තොත් මේ ටැක්ස් ෆ්‍රී කන්ට්‍රි එකක් නේ. ඒ කියන්නේ ඔයා කීයක් හම්බ කරන්නේ ඔක්කොම ඔයාගේ. ඔයා මොනවද හම්බ කරන්නේ ටැක්ස් එකක් ගෙවන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම ඔයාගේ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. ඒ වගේමයි බ්‍රෑන්ඩඩ් ඕනම දෙයක් ඒ රටේ තියෙනවා. ගොඩක් වෙලාවට ඔෆර්ස් යනවා. අතට ඔයාලට හරිම පහසුවෙන් ඒව ගන්න පුළුවන්. දැන් සමහරක් වෙලාවට ටිකක් කාලයක් යද්දි අපේ ෆුල් කිට් එක ගත්ත අපේ මම කෙනෙක්ගේ ෆුල් කිට් එක ගත්තොත් ඔළුවේ තියෙන හෙඩ් බෑන්ඩ් එකේ ඉඳන් කකුල් දෙකට යන ගම්ම ඔක්කොම බ්‍රෑන්ඩඩ්. ඒ කියන්නේ සමහරව කැමති නෑ ඊට පස්සේ ඒ ආයෙව ගත්තට පස්සේ සාමාන්‍ය දේවල් අඳින්න පළඳින්න කැමති නෑ. ඔළුවේ ඉඳන් කකුල් දෙකට යන ගම්ම එක්කම බ්‍රෑන්ඩඩ් යූස් කරන කට්ටිය ඉන්න මෙහෙ. ඒ කියන්නේ ඒ තරමට යන්න පුළුවන් මෙහෙ. ඒ කියන්නේ ගන්න පුළුවන් ඔෆර්ස් යන වලට ඔයාලට ගිහලා ගන්න තියෙන්නේ. ඉතින් ඒතකොට සමහරකට 50% off එකක් එමාම හරි වාසි ඒවා. ඒ වගේම දැන් එයාපෝට් එකේ වැඩ කරද්දිත් එහෙම දැන් කියන්නේ ස්ටෝර් එකක මොන හරි off එකක් යනවා නම් ඇවිල්ලා කියනවා යාළුවෝ එහෙම මේක යනවා මෙහෙම ගන්න පුළුවන් කියලා. එතකොට ගිහිල්ලා ගන්න වෙලාවලුත් තියෙනවා. එයාපෝට් එකේ කොහොමද ඉතින් ටිකක් ගණන්නේ දන්නවනේ. එතකොට එළියෙනොත් ගන්නවා කට්ටිය. ඒ වගේ යන්න පුළුවන් කමක් තියෙනවා. ඒක නිසා ඇත්තටම ඕවරෝල් කන්ට්‍රි එකක් විදිහට ගත්තම හොඳ රටක්. බය නැතුව වෙන්න පුළුවන්. ඇවිල්ලා හොඳන් ඉන්න හොඳ කෙනෙක් වෙලා ඔයාලා හැමෝටම ආදරෙන් සලකලා ඉන්නවා නම් ඔයාලට ඕනම තැනක ලෝක ඕන කොනක ඉන්න පුළුවන්. හරි එහෙනම් ඔය ටික තමයි අද මට ෂෙයා කරගන්න තියෙන්නේ. ඉස්සරහට මම තව දැන් නම් ෆ්‍රී මේ ටික මම දිගටම වීඩියෝස් දාන්න හිතාගෙන ඉන්නවා. ඒක නිසා මේ වගේ තව ගොඩාක් දේවල් දැනගන්න ඉස්සරහට පොඩි වෙනසක් වෙයි. මට අලත් එක්ක පොඩි රහසක් ෂෙයා කරගන්න රහසක් නෙවෙයි පොඩි දෙයක් ෂෙයා කරගන්නත් තියෙනවා. මම ඒක ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දුවලා ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔක්කොටම ආදරේ ගිහින් එන්නම්. බයි බයි.